එක්ස්ට්‍රා කෑම කන්න ඕනේ නැහැ. දෙන්නෙට කන්න එපා. එහෙම කියනවා හැබැයි ડોක්ටර්. මම දන්නවා ඒක නිසාම තමයි මම ඒක ස්ට්‍රෙස් කරලා කිව්වේ දෙන්නෙට කන්න එපා. නෝමල් කන කෑම සාමාන්‍ය හොඳ සමබර ආහාර වේලක් කන්න ඕන. ඒතර වතුර වැඩිපුර බොන්න වෙයි. ඒකට හේතුව තමයි විශේෂයෙන් මව්කිරි දෙනකොට තිබහ වෙනවා. මොකද අපේ ශරීරයෙන් දියර ප්‍රමාණයක් පිට වෙනවනේ. ඒතකොට ඒ දියර ප්‍රමාණයට හරියන්න අපි චොකලට් මිල්කුයි අයිස්ක්‍රීමුයි කෑවොත් ඉතින් ඒකෙන් අපි මහත් වෙන එකයි ඒ වගේ ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා. සෝ ඒක හන්ද නෝමල් හෙල්දි ඩයට් එකක් ගන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක මං හිතන්නේ අම්මලාගේ කෑම රිස්ට්‍රික්ට් කරනවා සමහර වෙලාවට සොසයිටි එකේ. right මේවා කෑවොත් තමයි කිරියෙන්නේ අරවා හොඳ නෑ මේවා හොඳ නෑ so you know if you like to eat කිරියන කෑම එහෙම එකක් තියෙනවද එහෙම සමහර වැඩිපුර කිරි එනවා කියලා එහෙම කියලා කියනවා scientifically proven නැහැ but sometimes you know the feeling also may be important but අම්මා ඒකේ කැම වලට කැමති නම් අම්මත් කැමැත්තෙන් හොයාගෙන ඒව කනවා නම් අපේ කිසි බාධාවක් නැහැ. අම්මා කැමති නැත්තම් බලෙන්ම ඒ කැම ලබා දෙන්න කියන එක හොඳ දෙයක් නෙමෙයි. අම්මා කැමති කැම අම්මට කන්න දෙන්න ඕනේ. අම්මා මොනවා කෑවත් ඇත්තට ප්‍රශ්නයක් නැහැ. provided එයා alcohol ගන්නේ නැත්තම් හරි smoking නැත්තම් සහ street drugs ඒ මත්ද්‍රව්‍ය මේ සහ මද්‍යසාර දුම්පානය ඒ ටික නැතුව අනිත් කෑම කෑවයි කියලා උෂ්ණ කෑමද සීතල කෑමද කූල් කෑමද රස්න කෑමද කියන එක ඇත්තටම බබාට බලපාන්නේ නැහැ.